අද අපි තනිපද පිළිබඳ විමසා බලමු. විවිධ අර්ථ සහිත පද කිහිපයකින් යුක්ත යෙදුමක් හෝ වාක්‍යාංශයක් සඳහා ඒ වෙනුවට යෙදිය හැකි ඒ අර්ථ සියල්ල කැටි කොටගත් ප්‍රකාශයකින් යුක්ත පද තනිපද ලෙස හැඳින්වේ. එමගින් අදහසක් රාශියක් ඉක්මනින් හුවමාරු කර ගැනීමට හැකිවන අතර භාෂාවේ සංක්ෂිප්ත භාවයද උදාහරණ විමසා බලමු. අනුන් විසින් පෝෂණය කළ පරපුටු අවුරුද්දක් පතා පවත්වන සාංවත්සරික උසට ගැලපෙන මහතින් නතු ආරෝහ පරිණාම කැලෑවේ ඉබේ හටගන්නා ගින්න ලැව්ගින්න කිසිවෙකුට දෙවැනි නොවන අද්විතීය කිසිම ප්‍රයෝජනයකට හැකි නිෂ්ප්‍රයෝජන කෙලෙහිගුණ නොසලකන අකෘතඥ ගලින් කර නිමාන ලද